Hello guys, welcome back to Travel with my YouTube channel. ඔන්න ඉතින් කාලයකට පස්සේ මම ලස්සන vlog එකක් අරගෙන ඇවිල්ලා ඉන්නවා. අපි යමු vlog එකට. Hello guys, good morning. ඔන්න ඉතින් මට අසනීපත් වෙලා ඒ වුණාට ඉතින් ආව ගමන අපරාධනේ යන්න ඕන තැන්වල යන්න ඕනේ. ඒ නිසා ඔන්න මම මගේ දෙවෙනි දවසත් එඩින්බරාවල ඉඳලා ස්ටාර්ට් කරන්න යන්නේ දැන්. අදත් මම ගයිඩඩ් ටුවර් එකක් බුක් කරේ. අද බලමු කොහෙද යන්නේ කියලා. අද වෙන තැනකට යන්නේ වෙන පැත්තකට යන්නේ. කොයි වගේද කියලා බලමු. මට චුට්ටක් අමාරුයි. ඒ නිසා මම හිතනවා වගේ අමාරු ගතිය මොනෙනුත් පේනවද කොහෙද? කොහමරි අපි යන්. සීතලයි අද නම් ඊයේ නම් පායින් ඇවිදිද්දි ඉර එහෙම පායලා තිබුණානේ. අද ඉර පායලත් නෑ හෙන සීතලයි නේ. අනේ දෙයියනේ සීතලයි. අම්මා එනවද දන්නේ මං කියන්නේ මට නවතින්නේ නැති කැස්සා හරියට දෙවියනේ. වීඩියෝස් මොකක් ගන්න බැරි වුණා. ඔන්න ඒක මම ජර්නි එක ස්ටාර්ට් කරන්න දැන් බස් එකට නැගලා ඉන්නේ. බලමු අදත් මම දැන් ටිකක් දුරට යන්න ඕනේ. ගිහින් බලන්න. ටිකටම ලක් එක බලන්න. මට කැස්සක් හැදිලා ඇස්වලින් කඳුළුත් එනවා. ඒ තරම් කැස්ස මට තේරෙන්නේ නැහැ මොකක් වෙනවද කියලා. ඌව වැඩෙනවා දෙයියනේ කියන්න. ඒනානේ මාර කැස්සක්. මට ජීවිතේට මේ වගේ කැස්සක් හැදිලා නැහැ. ඊයේ මට මෙහෙම තිබ්බේ නැහැ. මම කෝෆ් සිරප් එකකුත් බිව්වා. පේන් කිලර්ස් ගත්තා. ඒ මොනා කරත් හරියන්නේ නැහැ වගේ යන්නේ. දැන් අමුතු කැස්සක් එනවා. ඒක ආවම මට නතර කරගන්න බෑ. එන අයියෙන් කැස්ස. අපි දැන් ඇවිල්ලා තියෙන්නේ කෙල්පීස් වලට. මෙතන මේ මොමන්ටම්ස් දෙකක් තියෙන්නේ හෝසස් ලගේ. ටික ඇවිදගෙන ළඟට යනවා. අපි කිව්වට ඉතින් මම විතරයි තනියම අද කාල ළඟටවත් යන්නත් බෑ මට කැස්ස නිසා. තනියම ඇවිදගෙන යනවා මම. ඔන්න මේ තමයි කෙල්පීස්. මේ හෝසස් ලගේ මොමන්ටම් දෙකක්. මේක ස්ටීල් වලින් තමයි හදලා තියෙන්නේ. මං හිතන්නේ මං කියන දේවල් ඇහෙන්නේ නැතුව ඇති. මම පස්සේ ඩබ් කරන්න. අයියෝ ඩබ් කරන්න දෙයක් නැහැ නේ ඉතින්. ඔය හොඳට ඇහිලා තියෙන්නේ. මේ හා පැත්තේ තියෙන මෝටර් වේ එක. කියන අපි ලංකාවේ විදිහට කියන හයිවේ කියලා. ෂැඩෝ එක වැටලා මාර ලස්සනයි. මේකේ ෂැඩෝ එක වැටලා තියෙදි මාර ගති. ඔන්න ඉතින් කෙල්පීස් වලට පස්සේ අපි යනවා තවත් ලස්සන පැත්තකට. ගිහින් බලමු අපි කොහෙද යන්නේ කියලා. බලන්නකෝ මේ ඔයාලට පේන ඇති අපි යන පාර මාරම ලස්සනයි. මං හරියම ආස දෙයක් තමයි මේ දෙපැත්තෙන් ගස් හැදිලා තියෙද්දි පාර මැද්දෙන් යන්නේක. මෙහෙම යද්දි නිකන් මට ඉස්සරහට අපි බලන්නේ මූවීස් තියෙන නිකන් මූවීස් වල තියෙන ඒවා වගේ මට නිකන් හරි ආසයි. ඇත්තට මට දැනුත් මතක් වෙද්දි මාර අමුතු දෙයක් දැනෙනවා ඇත්තටම. මාරම ලස්සනයි එහෙම. ඒ පැත්තට මාරම ලස්සනයි. ලොස් ලොමන්ඩ්. මේකෙත් ක්‍රූස් එකක් යන්න පුළුවන්. මා බලනවා ක්‍රූස් එක යන්න බලමු. මේකේ තමයි අපි යන්නේ. ක්‍රූස් එකේ ඉන්නවා මේ. හරි ඔන්න ඉතින් අපි දැන් ක්‍රූස් එකේ යන්න බෝට් එකට නගින ගමන් මේ ඉන්නේ. මට මේ ක්‍රූස් එකේ යන්න පවුම් 15ක් ගත්තා මෙයාලා. ගිහින් බලමු. මං ආවා. මේක උඩට යන්නත් පුළුවන්. මං උඩට ගියේ නෑ අප්පා. ඔබ උනාට සීතලයි මට චුට්ටක්. සීතල වැදුනහම මට කස්ස වැඩි වෙනවා. ඒ නිසා මං උඩට ගියේ නෑ. ඒ නිසා මම මෙන්න මෙහෙම පහළට වෙලා ඉන්නවා. And that is the deepest point of the northern end. හොහෝ යාළුවනේ. ඔන්න ඉතින් අපි ක්‍රූස් එක යන්න පටන් ගත්තා. මෙයාලා අපි ක්‍රූස් එක යන ගමන් අපි මේ රයිඩ් එක තුරාවටම
සොරි රයිඩ් එක පුරාවටම මෙයාලා මේ වටේ තියෙන හැම සීනරි එකක්ම අපිට එක්ස්ප්ලේන් කරනවා. ඒ දේවල් වල තියෙන වැදගත්කම අපිට කියලා දෙනවා. එතකොට ගොඩක් දේවල් ඇත්තටම කියලා දෙනවා. ඒක ගොඩක් වටිනවා. මොකද අපි දන්නේ නැති කෙනෙක් ගියපුවාම මේ වගේ දෙයක් ඇත්තට මෙයාලා ගන්නට ඒ වගේ දෙයක් කියලා දෙන්න ඕනේ. නැත්තම් ඉතින් දෙන්න ඕනේ දෙකක්. මේ කොහොමද ඉතින් එයාලා හොඳටම එක්ස්ප්ලේන් කරලා දෙනවා. මම හිතන්නේ වොයිස් රෙකෝඩ් එකක් යන්නේ. උනාට ඒක බෙස්ට්. ඉතින් මෙහෙම තමයි අපි දැන් පටන් අරගෙන ටික දුරක් යන ගමන් ඉන්නේ. අන්න බලන්නකො මෙහි හරිම ලස්සනයි යන්නේ. මට ඒක කියන්න තේරෙන්නේ නැහැ. මාර ලස්සනයි. මේ ලොජ් ලොමන් කියන ලේක් එක තමයි ග්‍රේට් බ්‍රිටන් වල තියෙන ලොකුම ෆ්‍රෙෂ් වෝටර් ලේක් එක. මේක තියෙන්නේ සවුත් ස්කොට්ලන්ඩ් වල. ඔහොම තමයි ඉතින් විස්තර. වගේ තව ගොඩක් විස්තර තියෙනවා. මම ඔක්කොම කියවන්න ගියොත් මේක බෝරින් වෙනවා. ඒ නිසා දැනට ඒ ටික විතරක් ඇති හොඳට. ඔන්න ඔයාලා බලන්නකෝ මේ සීනරිස් මාර ලස්සනයි. ලස්සන වීව් එකක් තියෙන. මේ වතුරත් නිල් පාටයි. හරිම ලස්සනයි දෙයනේ. බලන්නකො ලේක් එක වටේට ලස්සන කාසල් තියෙනවා. එතකොට හොටෙල්ස් තියෙනවා. මාර ලස්සනයි. මට ආයෙ යන්න හිතෙනවා. අපි දැන් මේ ලස්සන වීව් එකක් තියෙන පැත්ත පහු කරගෙන යන්නේ කෙනෙක්ව බලන්න. අපි කන්දක් උඩට නගිනවා. මේ ගස්වල කොළ හැදෙන්න තව ටික කාලයක් යනවානේ. එතකොට මාර ලස්සන ඇති කොළක් හැදෙනවා. හෝ මෙන්න ලස්සන කාසල් එකක්. ඔයාලට මේ පේන නිල් පාට වතුර තියෙන ලේක් එකක් පහු කරගෙන තමයි අපේ යාළුවා බලන්න ගියේ. ලස්සනයි. මෙන්න ඉන්නවා අපි හොයාගෙන ආවාය. මෙන්න බලේ ෂණ්ඩිය වගේ මෙයා නැගිටලා එනවා. ඔන්න ඉතින් මේ ඉන්නේ ස්කොට්ලන්ඩ් හයිලන්ඩ්ස් වලටම විශේෂ වුණ සත්ත්ව කොට්ටාශයක්. මෙයාලා හරි ජනප්‍රියයි මෙහේ. මොකද මෙයාලා ගොඩාක් කාලයක් තිස්සේ ඉඳන් තමයි පැවතගෙන එන්නේ. හයිලන්ඩ්ස් වල තියෙන නිකන් අයිකන් එක වගේ තමයි මෙයාලා ඉන්නේ. හයිලන්ඩ්ස් ආවොත් එහෙම හැම තැනම මෙයාලගේ රූප තියෙනවා. මෙයාලා ඇත්තටම අනිත් අපි නිතර දෙවේලේ දකින්න ගවයින්ට වඩා මෙයාලා ගොඩක් විශේෂයි. මොකද දන්නවද එයාලට දිග අන් දෙකක් තියෙනවා. සහ මෙයාලගේ ඇඟේ අනිත් ගවයින්ට සාපේක්ෂව ගොඩාක් ලොම් තියෙනවා. ඒක එහෙම වෙලා තියෙන්නේ මේ ස්කොට්ලන්ඩ් වල තියෙන දේශගුණයට ඔරොත්තු දෙන්න තමයි ඒවා ඒ විදිහට හැදිලා තියෙන්නේ. ඉතින් මෙයාලට අපි කියන්නේ ස්කොට්ලන්ඩ් කැටල් කියලා. බලන්නද හරි ලස්සනයි. ඉතින් මෙයාලා හරි කියුට් අනේ. මෙයාලා මෙහෙම ෆීඩ් කරන්නත් පුළුවන්. ඔයාලටත් මෙයාලා බලන්න ආවොත් මෙතන එහා පැත්තේ ෂොප් එකක් තියෙනවා. එතනට පවුමක් දීලා අපිට එයාලගේ අපිට කැමති දේවල් ඇත්තට මෙයාලට කන්න දෙන්න බෑ. ඒ ෂොප් එකකින් විතරයි අරගෙන ඒකේ තියෙනවා එක එක જાති. ඒ දේවල් කැරට් වගේ දේවල් ගොඩක් තියෙන්නේ. එන්න ඒ වගේ දේවල් තමයි මෙයාලට අපිට කන්න දෙන්න පුළුවන්. හෙලෝ මගේ රත්තරන් යාළුවේ. උඹලා ටේප් කරගනින් බං අවුලන්නේ. අනේ ලස්සනයි අනේ. අයියෝ කසන්න එපා. යව තූල වෙයි. අයියා බලන්න එයා කසා ගන්නවා මේ වැටේ. මලම කරදයක් අපමණ. ළමයි අපි ආවා. කොහාටද කියන්නේ මොකද්ද? මොන කාසල්ද කියලා මතකත් නැහැ. තියෙන ඔය කියන කාසල් එක තමයි. වීව් එක නම් මාර ලස්සනයි මෙහෙ. හරියට මොකද්ද කාසල් එකක් පේනවා. පරණ. This one was built in the 19th century. හරි ඔන්න ඉතින් අපේ දවස ඉවර කරලා අපි දැන් ආපහු එඩින්බරා සිටි එකට එන ගමන් ඉන්නේ. දැන් ඔයාලට ඈතින් පේනවා ට්‍රී බ්‍රිජස්. මේ හරිම ප්‍රසිද්ධ තවත් එක දෙයක් තමයි මේ ට්‍රී බ්‍රිජස්. ඒ කියලා කියන්නේ කාල වකවානු තුනක එක තැන එක කෙලින් එක විදිහට ඉදි වෙච්ච පාලම් තුනක් තියෙනවා එඩින්බරා වල. ඔයාලට දැන් පේන්නේ මේක තමයි. එහෙනම් අදට vlog එක ඉවරයි. ආයෙත් ලස්සන vlog එකක් අරගෙන මං එනකල් පරිස්සමට ඉන්න ඕනේ. bye bye see you. Yeah.